ලස්සන ආදර කතා අහන්න අපිත් එක්ක එකතු වෙන්න. සඳමලි කතාවට මෙවෙති ගොඩාක් හොඳ ප්‍රතිචාර ලැබෙමින් තියෙන්නේ. ඉතින් මම දන්නවා ඔයා ගොඩක් නොයිවසිල්ලෙන් ඉන්නේ අද කතාව කොයි වගේද කියලා දැනගන්න. ඉතින් මේ සඳමලි නව කතාව රචනා කරන්නේ පුෂ්ප රුවන් ලියනගේ කතුවරයා විසින්. එහෙමනම් අපි අහමු අද දවසේ කතාව මොන වගේද කියලා. සඳමලීට කර කියාගත හැකි දෙයක් නොවාය. ඇය වහා දුරකථනයේ රඳවනේ මතින් තැබුවාය. හෙලෝ හෙලෝ ෆෝන් එක කට් කළා. කවුද මේ ගෑණි? සඳමලි. මම හොයාගන්නම්කෝ. දිව්‍යාංගේ කේන්තියෙන් දුරකථනය තැබුවාය. සඳමලි සෝමාසලට දුවගෙන ගියේ බියෙන් යුතුවය. මහත්තයාට කතා කළාද? කතා කළා නැන්ද? ෆෝන් එකට උත්තර දුන්නේ ගෑනු කෙනෙක්. ගෑනු කෙනෙක්? සෝමා පුදුමයෙන් නැසුවාය. "ඔව් නැන්ද? එයා සපුමල් මහත්තයාගේ වයිෆ් කියලා කිව්වා." "ඒ මොන හතර බේරි කතාවක්ද? සපුමල් මහත්තයා බැන්දනම් අපි නොදන්න බෑ. නම්බරේ වරදින් නැති." "නැහැ නැන්ද. මම කොලේ තියෙන නම්බරේම තමයි ගැහුවේ." "ඒක හරි පුදුම කතාවක්නේ. මොනවද එයා ඇහුවේ?" "මම සපුමල් මහත්තයාගේ කවුද කියලා ඇහුවා. කියන්න තියෙන දෙයක් කියන්නේ සපුමල් මහත්තයාට කියන්නම් කියලා කිව්වා." "ඉතින් දුව මොනවද කිව්වේ?" "එයාට මම මොනවා කියන්නද නැන්දා? මට බය හිතුණා. මම ෆෝන් එක තිබ්බා. තව මොනවා හයිද දන්නේ නෑනේ. මම නිසා සපුමල් මහත්තයාට ප්‍රශ්නයක් වෙයිද කියලා මට බයයි නැන්දා." "දුව බය නොවී ඉන්නකෝ. ප්‍රශ්නයක් වෙන එකක් නෑ." "එතකොට කවුද නැන්දේ කතා කළේ?" "ඒකම තමයි දරුවා මටත් හිතාගන්න බැරි. මම හිතන්නේ මොකක් හරි ලොකු වැරදීමක් වෙලා කියලා. බේබි මහත්තයා කෝල් කරපු වෙලාවක අහලා බලමුකෝ." සඳමලි දිගු සුසුමක් පිට කළාය. යන්න යනකොට ෆෝන් එක රින්ග්ස් ගියා ගොඩක් වෙලා. ඉතින් මම ඇවිත් ආන්සර් කළා. කමක් නෑනේ. "කවුද කතා කළේ?" "අර සඳමලීනේ." දිව්‍යාංගේ ගණනකට නොගෙන කීවාය. "කවුද?" "සඳමලි. සඳමලි." "ඒ කවුදේ?" "ඒක මගෙන් දහන්නේ සපුමල්. ඔයා කාටද හංගන්නේ?" "මට ඔයාට හංගන්න දෙයක් නෑ දිව්‍යාංගේ. කවුරු හරි මම දන්න කෙනෙක් වෙන්න ඇති. ඒත් මට ඔය නම මතක නෑ." "එහෙමද? ඔයා කලබල නොවී ඉන්නකෝ. සඳමලි කියන්නේ කවුද? එයා මොනවද කරන්නේ? කොහෙද ඉන්නේ? ඒ ඔක්කොම ඔයාට ළඟදිම හොයලා කියන්න." "සඳමලි. ඔයාට හොයාගන්න දෙයක් නෑ. දැන් මතක් වුණා කවුද කියලා." "කවුද?" "දැන් සති දෙකකට විතර කලින් ඔය ගෑණි මට කතා කළා. රස්සාවක් ඉල්ලනවා. මහා කරදරකාර ගෑණියෙක්. මේකේ ඕනවට වැඩිය කට්ටිය ඉඳෙද්දි මම කොහොමද තවත් අය මේකට ගන්නෙ?" සපුමල් අමාරුවෙන් බොරුවක් ගැටගසා ගත්තේය. "ඔය කියන්නේ මට ඔය කතාව විශ්වාස කරන්න කියලාද?" කනට ඇහෙන ඇස් දෙකට පේන හැමදේම ඇත්ත නෙවෙයි දිව්‍යාංගී. ඉර නැගෙනහිරින් පායලා බස්නාහිරින් බැහැලා යනවා. ඒත් ඒක නෙවෙයි ඇත්ත. හැමදාම ඉර එක තැන කැරකෙන්නේ ලෝකේ. ඒ නිසා අවට ගියාට කිසි දෙයක් විශ්වාස කරන්නවත් අවිශ්වාස කරන්නවත් එපා." සපුමල් ඉවර කෙස් පැලෙන තර්කයක් ගෙනාවේය. "ආවට ගියාට මම කිසිම දෙයක් කියන්නේ නෑ සපුමල්. අද කනට ඇහෙන දේ හෙට ඇස් දෙකෙන් දැකලා අත් දෙකෙන් අල්ලලා මම ඔයාට පෙන්නන්නම්කෝ." දිව්‍යාංගිගේ හඬ තියුණුය. සපුමල් හමුවේ පසුබසින්නට ඇය කැමති නැත. තේරෙන්නේ නැහැ දිව්‍යාංගේ ඔයාට මොනවද වෙලා තියෙන්නේ කියලා. සපුමල් අසුනේහි හිඳගත්තේය. "මම ඔයාව සැක කරන්නේ නැහැ සපුමල්. ඒත් සිද්ධ වෙන දේවල් දැක්කම මගේ හිතත් කලබල වෙනවා. ඒ කෙල්ලන්ගේ හැටි. ඔයා මාව තේරුම් ගන්න උත්සාහ කරන්නේවත් නැහැ. ඒකයි මට දුක." දිව්‍යාංගි කියවාගෙන ගියාය. සපුමල් කිසිත් නොකිය අසා උන්නේය. දිව්‍යාංගි මදුගේ නිවස වෙත ගියාය. ඒ සිතේ ඇති වී තිබෙන නොසන්සුන්තාවයේ බිඳ ගැනීමේ අරමුණින් යුතුවය. දිව්‍යාංගි මදෝ සමග බොහෝ දේ කතා කළාය. "දැන් කියපන්කෝ දෙවෙනියට කියන්න තියෙනවා කියපු කාරණේ." මදු දිව්‍යාංගි අසලින් ඉඳ ගනිමින් නැසුවාය. ඒකද ඒ සපුමල් ගැන. උඹට ඉතින් කතා කරන්න වෙන මාතෘකාවක් ඇත්තෙම නෑනේ. මොන දේ කතා කළත් අන්තිමට නවතින්නේ සපුමල් ගාවෙනේ. ඒකට හේතුව උඹ දන්නවනේ. කෝටි ගානක දේපල පිටට යන්න දෙන්න බැහැනේ මදෝ. ඇත්තම කිව්වොත් මම සපුමල්ට වැඩිය ඒ දේපල වලට ආදරේ. ඒකයි මම මේ තරම් සපුමල් මත්තෙම නැහෙන්නේ."
ජීවිතය කියන්නේ සල්ලිම නෙවෙයි දිව්‍යාංගේ. ඔව්. ඒ වුණාට ජීවත් වෙන්න සල්ලි ඕන. සැප විඳින්න සල්ලි ඕන. සල්ලි තමයි මතු අංක 1. අනිත් සේරම සල්ලි වලට යටයි. කොටින්ම කිව්වොත් සල්ලි නැත්තම් අද කාලේ අපිට බල්ලෙක්වත් නකුට වනන්නේ නැහැ. ඒක තමයි ඇත්ත. මම ඔබ කියන දේ බොරුයි කියලා කියන්නේ නැහැ. මම කියන්නේ සතුට තියෙන්නේ සල්ලි වල නෙවෙයි කියලා. සල්ලි නැතුව සතුට ලබන්න පුළුවන් උනේ ඉස්සර. අද සතුට විතරක් නෙවෙයි මතු ජීවිතේම තියෙන්නේ සල්ලි වල. සල්ලි නැති මිනිස්සු විඳින දුක උඹට මම පෙන්වන්න ඕන නෑනේ. හරි හරි. ඔය කතාව නවත්තමු. උඹත් එක්ක ඉතින් තර්ක කරලා දිනන්න බෑනේ. දැන් කියපන්කෝ සපුමල් මොකද කියන්නේ කියලා. උඹ වඳින්න බෑ කියනවද? කෙලින් නොකියුවට නොකිය කියන්නේ ඒක තමයි බං. වෙනදට වැඩිය වෙනසක් සපුමල්ගෙන් මට දැනෙනවා. මට තේරෙන්නේ මොනවද කරන්න ඕන කියලා. ඔෆිස් ෆෝන් එකට සඳමලී කියලා ගෑණියෙක් කතා කළා. මට ඒ ගෑණි ගැනත් සැකයි. ඉතින් උඹ සපුමල්ගෙන් ඒ ගැන ඇහුවේ නැද්ද? ඇහුවා. එයා කියනවා රස්සාවක් ඉල්ලන්නලු කතා කළේ. කලින් දවසකත් කතා කරාලු. සමහර විට ඇත්ත වෙන්නේ නැති බං. සපුමල්ගේ කවුරු හරි නම් ඔෆිස් ෆෝන් එකට ගන්නෙ නැහෙනේ. සපුමල්ගේ හෑන්ඩ් ෆෝන් එක තියෙද්දි හැම දෙයකම සැක හිතන්නත් නරකයි. අනිත් එක ඔය වගේ පොඩි පොඩි දේවල් වලට උඹයත් එක්ක ආගිව් කරන්න යන්න එපා. එතකොට කොහොමදත් එයා උඹට එපා වෙයි. කොහොම වුණත් මට ඒ ගැන සැකයි. ඇයි මම අහපු දෙයට උත්තර නොදී ෆෝන් එක කට් කළේ? මොකක් හරි හොරයක් තියෙන නිසානේ එහෙම කළේ. මම තව ටික කාලයයි බලන්නේ මතු මගේ පැත්තට සපුමල්ව නම්ම ගන්න බැරි වුණොත් මම වෙන විකල්පයකට යනවා. මමත් ලේසියෙන් පරදින්න කැමති කෙල්ලෙක් නෙවෙයි. ඒක එයා දන්නේ නැහැ. මොකද්ද ඒ කතාවේ තේරුම? ඒ කතාවේ තේරුම මම සුදුසු වෙලාවට කියන්නම්. හැබැයි ඒකෙදි මට උඹගේ උදව් ඕන මතු. කාටවත් අවඩක් වෙන දේවල් වලට නම් අවගාව ගන්න එපා දිව්‍යාංකේ. මට බෑ පවුපුරව ගන්න. මම කවදාවත් කාටවත් අවඩක් වෙන දේවල් කරලා තියනවද? මම කරන්නේ අපි කාටත් යහපත් වෙන වැඩ. අන්න ඒකටයි මට උඹගෙන් උදව් ඕන. කරන ඕන දෙයක් දෙතුන් වතාවක් හිතලා මතලා කරපන්. නැත්තම් ප්‍රශ්න ඇති වෙයි. මම කැමති නෑ ඔබ ප්‍රශ්නවල පැටලෙනවා දකින්න. යමන් ගෙට මොනවා හරි බොන්න. මදු දිව්‍යාංගිකේ සුරතින් අල්ලගෙන උද්‍යාන බංකුවෙන් නැගිට්ටාය. සපුමල් වතු බංගලාවේ උද්‍යාන බංකුවේ ඉඳගෙන උන්නේය. සඳමලී බන්දේසියක තබන ලද බීම වීදුරුවක්ද රැගෙන සපුමල් අසලට ආවාය. බොන්න මහත්තයා. මොනවද මේ? අප්පෝ වැල්දොඩම් කඩලා තිබ්බා. සෝමනන්ද කිව්වා මහත්තයා වැල්දොඩම් වලට ආසයි කියලා. ඉතින් සඳමලී හදාගෙන ආවා. සඳමලීගේ මුවට සිනහවක් නැගින. සපුමල් ඒ සිනහව දෙස මොහොතක් බලා උන්නේය. ඔයා හරි ලස්සනයි සඳමලී. සඳමලී ඒ සිනහවෙන්ම බිම බලා ගත්තාය. මෙහෙ හොඳයිද? හිතුවටත් වැඩිය ගොඩක් හොඳයි මහත්තයා. කොහොමද අප්පුයි සෝමයි එහෙම? ඒ දෙන්න මගේ අම්මා තාත්තා වගේ මහත්තයා. එහෙනම් කමක් නෑ. සඳමලී මෙහි සතුටින් ඉන්නවා නම් ඒක මටත් සතුටක්. සපුමල් කිව්වේ බීම වීදුරුව හිස් කරන ගමන්ය. මම හිතුවේ නෑ මහත්තයා අද ඒ කියලා. මට උදේ හිතුණා ඇවිල්ලා යන්න ඕන කියලා. ඉතින් ආවා. සිද්ධ වෙච්ච දේවල් වලට සඳමලී තාම දුකින් දින්නේ. මගේ ජීවිතේ තියෙන්නේ අහිමිවීම විතරයි මහත්තයා. ඒ නිසා පොඩි දෙයක් හරි මට ලැබුණම මට බයයි ඒ දේ අහිමි වෙයිද කියලා. ආයේ එහෙම දෙයක් වෙන්නේ නැහැ සඳමලී. ඔය බය වෙන්න එපා. ඔයාට වරදක් වෙන්නේ නැහැ. මම දවල් මහත්තයාට කෝල් එකක් ගත්තා. නෝනා කතා කළේ. මම තාම බැඳලා නෑ ළමයෝ. ඒ කතා කරලා තියෙන්නේ අපේ මාමගේ දුව. එයා කියන දේවල් ගණන් ගන්න එපා. මහත්තයාට ප්‍රශ්නයක් ඇති වෙයි කියලා මම හොඳටම බය වුණා. මට මොනව වෙන්නද සඳමලී? මම ඔයාට මගේ හෑන්ඩ් ෆෝන් නම්බර් එක දෙන්නම්. එතකොට කිසි ප්‍රශ්නයක් නෑනේ. මහත්තයාට දෙයක් කියන්න තියෙනවා. ඒකයි කෝල් ගත්තේ. මොකද්ද සඳමලී? අර ඇඳුම් වැඩේ මම හිට පටන් ගන්නවා මහත්තයා. මගේ සුබ පැතුම් සඳමලී.
කවදා හරි මටත් වඩා ඔයා දියුණු වෙන්න ඕන. අප්පු මාමා ගියා රෙදි ගේන්න. එන ගමන් නැකතකුත් හදාගෙන එනවා කීවා. මහත්තයාට පුළුවන් නම් ඇවිල්ලා යන්න. මම වෙලාව කෝල් කරලා කියන්නම්. මම එනවා සඳමලි. අනිවාර්යෙන්ම එනවා. ඔයා ඔය පුංචියට පටන් ගන්න දේ මහා ව්‍යාපාරයක් වෙන දවසක් තියෙයි සඳමලි. ඔයාගේ තියෙන උත්සාහවන්තකම ගැන මට ගොඩක් සතුටුයි. අරමුණ හොඳ වෙනකොට දෙවියොත් ඒවට එකතු වෙනවා සඳමලි. ඔයාට වරදින්නේ නෑ. සපුමල් කීවේ සඳමලී දෙස බලාගත් වෙනමය. සපුමල්ගේ කතාවට සඳමලීගේ දෙනෙත් වලට කඳුළු නැගුණාය. මහත්තයාගේ ඔය වචන මගේ අසරණ හිතට ලොකු ශක්තියක් මහත්තයා. මහත්තයාට පිං. මේ අසරණීගේ ජීවිතයේ දිනෙන් දින දියුණු වනු දැකීම සපුමල්ගේ එකම ප්‍රාර්ථනය වූයේය. ඒ වෙනුවෙන් කළ හැකි සියල්ල කිරීමට සපුමල් සිතාගත්තේය. සපුමල් සඳමලීගෙන් සමුගෙන නිවස වෙත ගියේය. සඳමලීගේ සිත අමුතු ප්‍රමෝදයකින් පිරී තිබින. හෙට ආරම්භ කරන ව්‍යාපාරය ගැන ඇය බොහෝ දේ සිතුවාය. රාත්‍රිය පහන් වනතුරු ඇයට ඉවසිල්ලක් නොවුවාය. ජීවිතයේ ජය ගැනීමේ අරමුණ ඇගේ සිතේ රෝපණය කළේ සපුමල්ය. ඒ අරමුණ ඔස්සේ ගමන් කොට ජය ගැනීමේ වගකීම ඇත්තේ තමාට බව සඳමලී දැන උන්නාය. පුංචි දියණිය සැප නින්දේ කිරි උරා බොමින් උන්නාය. එහෙත් සඳමලීගේ දෑස් වෙත නින්ද නොපැමිණියේය. රැය පහන් වනතුරු තුන් සිතම අවදියෙන් නොවාය. ඈ කෙටි නින්දකට පැමිණියේ කුරුළු කුංචන ඇසෙන පාන්දර යාමේය. සෝමා උදෙන්ම නැගිට කිරිබතක් සකස් කළාය. අප්පෝද ඊට අත් උදව් දුන්නේය. සඳමලී කුස්සියට එන විට සෝමා කිරිබත වට්ටියෙහි තුනී කරමින් උන්නාය. එය දුටු සඳමලීට හීල්ලිනි. අනේ මට චුට්ටක් නින්ද ගියා. ඇයි මට කතා නොකළේ? ඇයි තනියම මහන්සි වෙන්නේ? මේක මොන මහන්සියක්ද දරුවෝ? කිරිබත් කන්න හොඳ සීනි සම්බෝලයක් හදමු. මම ලුණු ටික ලියන්නම් නැන්දා. ඉස්සෙල්ලම දුව කිරි එක බීලා ඉන්නකෝ. ඒක බොන්න බැරිය නැන්දා. සඳමලී ලුණු කිරි කිහිපයක් ගෙන පොතු ඉවත් කළාය. ඊයේ රෑ නිදාගත්තට මොකද? මූණේ නිදිමත නම් ගිහින් නෑ වගේ. සෝමා සඳමලීගේ මුහුණට එබීගත් වනම කීවාය. ඊයේ රෑ නිින්ද ගියේම නෑ නැන්දා. එළිවෙන ජාමේ තමයි ටිකක් නිින්ද ගියේ. ඇයි ඒ? අසනීපයක්වත්ද? අනේ නෑ නැන්දා. ඔහේ කල්පනා කර කර හිටියා. දැන් ඉතින් මොනවා කල්පනා කරන්නද දුවේ? හොඳට නිදාගන්න. සතුටෙන් ඉන්න. දේවි මහත්තයත් බලාපොරොත්තු වෙන්නේ ඒක. සෝමා කිරිබත් කෑලි කැපුවාය. කෑම මේසය අලංකාර ලෙස පිළියෙල කිරීමට සඳමලී වෙහෙසුනාය. අනතුරුව මැෂින් එක සහ බුදු පහනද සූදානම් කර උදෙන්ම නාගත්තාය. ඇයගේ ගතට අමුතු ප්‍රබෝධයක් දැනින. සපුමල් උදේ 8 පමණ වන විට බංගලාවට පැමිණියේය. සපුමල්ගේ වාහනේ හඬ ඇසී සතුටින් සඳමලීගේ හදවත පිරී ගියාය. ඒ සතුටින්ම සිනා පිරිමුවෙන් සඳමලී මිදුලට දිවාවාය. සපුමල්ද වාහනෙන් බැස්සේ සඳමලීගේ සිනහවට ප්‍රතිචාර දක්වමින්ය. ඔන්නොහොම හැමදාම hina වෙලා ඉන්න සඳමලී. එතකොට ජීවිතේ ලස්සන වෙනවා. සපුමල් කීවේය. යමු මහත්තයා ඇතුළට. තව වෙලා තියෙනවනේ. ටිකක් එළියෙන් ඉමු. සපුමල් අසල ඇති උද්‍යාන බංකුවේ ඉඳගත්තාය. කෝ දරුවා? සෝමනන්දතේ මහත්තයා කීයටද ගෙදරින් ආවේ? ටිකක් උදෙන් ආව සඳමලී. ඒක තමයි මාත් බැලුවේ. නැත්තම් ඉතින් මහත්තයාට මෙච්චර උදෙන් එන්න බැහැනේ. ඔය මහත්තයා කියලා මට කියන්න එපා සඳමලී. මට සපුමල් කියලා කතා කරන්න. මම ආසයි ඔයා මගේ නමින් කතා කරනවා නම්. මට සමා වෙන්න මහත්තයා. මම කොහොමද එහෙම කතා කරන්නේ? මම කැමති මහත්තයා කියලා කතා කරන්න. දෙවි කෙනෙක් වගේ කෙනෙක්ට නම කියලා කතා කළොත් මට පව් සිද්ධ වෙයි. ඒ කතාවට සපුමල් මහ හඬින් සිනාසුනේය.
සඳමලීට මාව පේන දෙවි කෙනෙක් වගේද? හිනා වෙන්න එපා මහත්තයා. අසරණින්ට පිහිට වෙන්න දෙවියෝනේ. මහත්තයා දෙවි කෙනෙක් වගේ තමයි. ඔයා දන්නවද සඳමලි? අසරණයන්ටත් පෙරපින් තියෙන්න ඕන දෙවියන්ගෙන් උදව් ලබන්න. පින් නැති පව්කාර මිනිස්සු කොච්චර අසරණ වුණත් දෙවියෝ ලං වෙන්නේ නැහැ. පින්වත් මිනිස්සු ළඟ හැම වෙලෙම දෙවියෝ ඉන්නව සඳමලි. ඒක ඇත්ත මහත්තයා. අපි පින් කරන තරමට තමයි දෙවියෝ අපි දිහා බලන්නේ. මොන වගේ ඇඳුම්ද සඳමලි දැන් මහන්න හිතාගෙන ඉන්නේ? මම පොලෙන් චීතරෙදි ටිකක් ගෙන්වා ගත්තා. ඒවායින් පොඩි ළමයිට ගවුම් ටිකක් මහනවා. මහන්න පුළුවන් වුණාට විකුණ ගන්න පුළුවන් වේද කියලා පුංචි බයකුත් තියෙනවා. බය වෙන්න එපා සඳමලි. අද ඇවිදගෙන යන්නේ බඩ ගගා දන ගගා ඇවිදින්න උත්සාහ කරපු මිනිස්සු. උත්සාහය තියෙනවා නම් අනිත් හැම ශක්තියක් මෙතනට එකතු වේවි. දැන් වෙලාව හරියාගෙන එන්නේ. අපි ඇතුළට යමු. සපුමල් දොරලෝසුව බලමින් ඉඳගෙන උන් අසුනෙන් නැගිට්ටේය. දෙදෙනා ඇතුළට එන විට අප්පෝ පොල් තෙල් පහනට තෙල් දමමින් සිටියේය. සෝමාද දරුවා වඩාගෙන ඒ ඇසලට පැමිණියාය. තව විනාඩියයි තියෙන්නේ මහත්තයා. අප්පෝ බිත්ති ඔරලෝසුව දෙස බලමින් කීවේය. සඳමලී ගිනි පෙට්ටියගෙන සපුමල් අත තැබුවාය. පහන පත්තු කරන්න මහත්තයා. සපුමල් පහන් වැටිය දැල්ලුවේය. සඳමලීගේ සිතට දැනුනේ අප්‍රමාණ සතුටකි. ඉතිරි පහන් වැටිය සඳමලී දැල්ලුවාය. වෙලාව හරි මැෂින් එකට වාඩි වෙන්න. සපුමල් මැෂින් එක අසලට කිට්ටු වෙමින් කීවේය. සඳමලීගේ දැස් සතුටු කඳුලින් දෙමිනි. ඇය මැෂින් එකෙහි ඉඳගෙන පෙර කපා තබන ලද ඇඳුමක් මැසීම ආරම්භ කළාය. සියල්ලෝම සතුටින් ඒ දෙස බලා උන්නෝය. සපුමල් අප්පෝගේ කනට කර යමක් කීවේය. අප්පෝ එළියට ගොස් පෙට්ටියක් රැගෙන ඇතුළට පැමිණියේය. සපුමල් එය අසල ටීපෝව මතින් තැබුවේය. සඳමලීට මගෙන් පුංචි තෑග්ගක්. සඳමලී මැහුම නතර කර සපුමල් අසලට ආවාය. මට තෑගි එපා මහත්තයා. මට මේ කරන දේවල් ඉහටත් උඩින්. ඕක ලොකු දෙයක් නෙවෙයි සඳමලී. ඔයා කරන වැඩේට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. සපුමල් සෝමාතවුන් පුංචි දියණිය දෑතට ගනිමින් කීවේය. යමු මහත්තයා තේ ටිකක් බොන්න. ඒක හොඳ අදහසක්. සපුමල් සිනාසෙමින් කීවේය. දිව්‍යාංගි සපුමල් හමුවීමට කාර්යාලයට ආවාය. සපුමල්ගේ කාර්යාලීය අසුනේ ඉඳගත් ඕ බෙල්ලක නාද කළාය. ඒ හඬට කාර්යාලය තුළට ආවේ සේවිකාවක වන තාරකාය. කෝ තාරකා සපුමල් මහත්තයා? අද තාම ආවේ නෑ මිස්. ආවේ නෑ? දැන් දවල් වෙලානේ. ඊයාවට මට අව හම්බ වෙන්න බැරි වුණානේ. මොනවද අලුත් තොරතුරු? දැන් වෙනතට වැඩිය මහත්තයා එළියට යනවා වැඩි මිස්. තාරකා වටපිට බලා ප්‍රකාශ කළාය. මටත් ඒක දැනිලා තියෙන්නේ. අපි හොයාගන්න ඕන කොහෙද නිතර යන්න ඉන්නේ කියලා. ඔයා තවත් සෙවිල්ලෙන් ඉන්න. මේවා කළා වගේ නෙවෙයි මිස්. මට බයයි මගේ රස්සාව නැති වෙයි කියලා මිස්. ඔයාට පිස්සුද ළමයෝ? මුළු ගාමන්ට් එකම දන්නවා සපුමල් මහත්තයා කසාද බඳින්න ඉන්නේ මම කියලා. අනික සපුමල් කියන්නේ මගේ නැන්දාගේ පුතා. මේවා අපේ දේපල. ඔයා සැකයක් බයක් තියාගන්න එපා. කවුරු නැතත් මම ඔයාට සලකනවා. කවදා හරි මම ඔයාට හොඳ පෝස්ට් එකක් දෙනවා. තාරකාගේ මුහුණ සතුටින් පිරී ගියාය. තෑන්ක්ස් මිස්. අනිත් එක මේ කිසිම දෙයක් වෙන කිසිම කෙනෙක් දැනගන්න බෑ. කොටින්ම කිව්වොත් ඔයාගේ යාළුවෙකුටවත් මේ ගැන කියන්න එපා. මේ ගනුදෙනුව අපි දෙන්න අතර විතරයි. හෙට ඉඳලා සපුමල් යන්නේන වෙලාවල් බලලා මට කියන්න. මේක තියාගන්න. දිව්‍යාංගි රුපියල් 1000 නෝට්ටුවක් ගෙන තාරකා දෙසට දිගු කළාය. ඕන නෑ මිස්. ගන්න ළමයෝ ගන්න. දිව්‍යාංගිය තාරකාගේ අත්ල මත තැබුවාය. සපුමල් සඳමලී සමග කතා කරමින්ම වාහනය අසලට පැමිණියේය. මහත්තයාගේ අම්මා දන්නවද මම ගැන? සඳමලී සිතිල් සිර කරගෙන සිටි පැනයක් එළියට දැම්මේය. තාම නෑ සඳමලී. අපේ අම්මා පොඩි දෙයටත් කලබල වෙනවා.
ටිකක් පහුවෙලා හෙමිහිට කියනවා. අම්මට ආරංචි වුණොත් මහත්තයාට ප්‍රශ්නයක් වෙයිද? එහෙම ප්‍රශ්නයක් නෑ සඳමැලි. ඔයා බය නැතුව ඉන්නකෝ. සපුමල් මෝටර් රථයේ දොර විවර කොට යම් බෑගයක් අතට ගත්තේය. මේක ගෙනාවේ සඳමැලිට. සපුමල්ලේ බෑගය සඳමැලි අත තැබුවේය. මේ මොකද්ද මහත්තයා? බලන්නකෝ. සඳමැලි කුතුහලයෙන්නේ විවර කර බැලුවාය. ෆෝන් එක? අනේ මම මේකෙන් කාට කතා කරන්නද මහත්තයා? මට කතා කරන්න. පාළුවක් දැනුණු වෙලාවට මට කෝල් එකක් දෙන්න. සඳමැලිගේ මුවගට සිනහවක් නැගිනි. ඒකනම් මහත්තයාගේ වැඩත් පාඩු වෙන වැඩක්. එහෙම වෙන්නේ නෑ. මමත් හැමතිස්සෙම වැඩ කරන්නේ නැහැනේ. එහෙනම් මම යන්නම් සඳමැලි. මැෂින් එක තනියම හයි කරගන්න පුළුවන්ද? පුළුවන් මහත්තයා. මම නිවාසෙ ඉන්න කාලේ මැහුවෙත් ඔය වගේ බේබි ඕවර්ලොක් මැෂින් එකක. දෙයියන්ගේ පිහිටෙන් හෙට ඉඳලා වැඩේ පටන් ගන්නකෝ. මට නිතර නිතර එන්න බැරි වෙයි. පුළුවන් වෙලාවට ඇවිල්ලා යන්න එන්නම්. සපුමල් වාහනේ ඉදිරිපස දොර විවර කළේය. නොදැනුවත්වම සඳමැලියගේ දෙනෙත් කඳුලින් පිරින. ඇය සපුමල්ගේ දෙපා මුල පහත් වී වැන්දාය. මට වදින්න එපා සඳමැලි. මම එදත් කිව්වා. සපුමල් ඇගේ දෙවුරින් අල්ලා එසෙව්වේය. එකෙනෙහිම ඇය මුහුණ බිමට බර කරගත්තාය. එනමුදු දෑසින් ගලන කඳුළු ඔහුට වසන් කිරීමට අපොහොසත් වූවාය. සපුමල්ගේ හදවත නොතේරෙන වේදනාවකින් දැවී ගියේය. ඇයි මේ කඳුළු? සඳමැලිට කතා කිරීමට වචන නොආවාය. පරිස්සමෙන් ඉන්න. බුදු සරණයි. සපුමල් ඇගේ හිසට අත තබා වාහනයට නැග්ගේය. වාහනය පණ ගැන්වී සෙමින් ඉදිරියට ඇදුනේය. වාහනය නොපෙනී යන තෙක් ඒ දෙස සඳමැලි බලා සිටියාය. මෙතුවක් කිසිදු ස්ත්‍රියාත්මයක් තමා මෙතරම් සංවේදී කිරීමට සමත් නොවූ බව නම් සපුමල්ට හොඳටම පැහැදිලිය. වතු බංගලාවේ දුරකථනය නාද වන්නට විය. සෝමා පැමිණ දුරකථනය අතට ගත්තාය. හෙලෝ, මම දිව්‍යාංගි කියලා කෙනෙක්. සෝමායින් තිගැස්සී ගියාය. ඔන්න ඔය විදිහට තමයි අද දවසේ කතාවේ ගලාගෙන යාම. ඉක්මනටම සඳමැලි නවකතාවේ ඊළඟ කොටසෙන් මුණ ගැහෙමු. පරිස්සමෙන් ඉන්නානේ. සුබ දවසක්. ලස්සන ආදර කතා අහන්න අපිත් එක්ක එකතු වෙන්න.